ඊට පස්සේ තියෙනවා පැයට කිලෝමීටර් 75ක ඒකාකාර වේගය. පැයට කිලෝමීටර් 75ක් කියන්නේ 75යි km ඍණ 1. පැයට කිලෝමීටර් 75ක වේගයෙන් ගමන් කරන දුම්රියකට කිලෝමීටර 450ක දුරක් යාමට ගතවන කාලය සොයන්න. හරිද? එහෙනම් සූත්‍රය මොකද්ද? වේගය සමානයි දුර බෙදීම කාලය. ඔක තමයි සූත්‍රය. ඔකට වේගය දීලා තියෙනවා. වේගය කීයද? 75යි km ශ්‍රේණ 1. කිලෝමීටර යන්න ඕනේ 450. කාලය තමයි මේක උක්ත කරන්නේ. එහෙනම් කාලය සමානයි 450යි කිලෝමීටර කියන එක බෙදන්න ඕනේ 75යි km ශ්‍රේණ 1. ඔච්චරයි කරන්න තියෙන්නේ. ලොකු දෙයක් නේ. දැන් ඕක විසඳන්න ඕනේ. 450යි 75යි කැපෙනව නේද? මෙන්න km ට km කැපිලා 75ට 1යි 450ට 75 ඒවා 150ට 2යි. එතකොට 6යි නේ. 6යි. 6යි. h එක උඩට ආවම 6යි h. ඒ කියන්නේ පැය 6යි යන්නේ. පැය 6යි. පැය 6යි.